very tasty. Oh, malasarin. Hi guys, welcome back to my YouTube channel. ඔක්කොන්ටම කලින් කියන්න ඕනේ sorry මට මේ vlog එක ගේන්න බරක් වුණාට. දැන් ඉතින් කවන්න නැහැ බලන්න. Hi guys, good morning. අද කියන්න ඕනේ මම vlog එකක් කරන්න මේ හිතාගෙන නෙමෙයි හිටියේ. ඒ වුණාට මේ භාගයක් දුර යද්දි හිතුණා කමක් නැහැ ඔයගොල්ලන්ටත් මේක පෙන්වන්න ඕනේ. අනික මේක මගේ first experience එක. මොකක්ද දන්නවද? අද මට එන්න කිව්වා දෙරණ කලාගමේ අවුරුදු වලට. මගේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම channel එකක අවුරුදු ප්‍රෝග්‍රෑම් එකකට යන්නේ. ඉතින් මං හිතුවා ඉතින් ඒක ඔයගොල්ලන්ට vlog එකකින් ගේන්න ඕනේ කියලා. මටත් ඉතින් ඒක මෙමරි එකක් නේ ඉතින්. පස්සේ බලනකොට ආසයිනේ. ඉතින් දැන් මේ මුලින්ම යනවා මගේ hair setting එකයි මේකප් එකක් කරගන්න අපේ රසිකයිය ගාවට. රසිකයිය ඉන්නේ අපේ ප්‍රොඩක්ෂන් එක තියෙනවා මේ ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ තමයි ඉන්නවා කිව්වේ. මේ එහෙනම් එතනට ගිහිල්ලා බලමු මම මේ විස්තර ටික ඔයගොල්ලන්ට මම ගියාට පස්සේ පෙන්නනවා. යාළුවෝ ගොඩක් එනවා. යාළුවෝ ගොඩක් ආටිස්ලා ගොඩක් එනවා. ඉතින් බලමු අපි මේ ගියාට පස්සේ කලාගම අවුරුද්ද තියෙන්නේ අපේ ගම කියන පරිසරයේ අපේ ගම තියෙන පරිසරයේ තමයි තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මේක ඉතින් මගේ ඩ්‍රීම් එකක්. මම මගේ 2025 අවුරුද්දේ විෂන් බෝඩ් එකේත් මම අලවල තිබ්බ කලාගම අවුරුදු වලට යන්න ඕනේ. මෙහෙම මම ආසයිදී ඉතින් ඕනම ආටිස්ට් කෙනෙක් වුණත් එහෙම ප්‍රෝග්‍රෑම් එකකට යන්න. ඉතින් 25 අවුරුද්දේ ඉන්වයිට් කරේ නෑ. මේ අවුරුද්දේ ඉතින් ඒක සක්සස් වුණා. එහෙනම් අපි බලමු මේකප් එක දාලා අවුට්ෆිට් එක ඇඳලා අපේ ගම පරිසරයට ගිහිල්ලා. බයි. මේකප් දන් කොස්ටියුම් එකත් හරි මේ අරක්කුලා තියෙන හොඳටම කට්ටිය ඇවිල්ලා මම එහෙනම් අපි අපේ ගම පරිසරයට ගිහින් හම්බෙමු. ඕ මම ලස්සනයි. හායි ගේන් මගේ vlog එකට. නන්දම්ම ඉන්නවා. ඒ අන්දෝනි වාරේ ආමක. ඕ. ඉතින් අන්දෝනි ඒගා භාෂෙල නඩලා. Hi. ඉන්නවර කදකන්නේ. My vlog. පතිලා උඹට ඉරිච්චිලා පතිලා නසු. යාළුවෙක් කියන හායි ඕ. vlog එකට. ඒ විදිහ කවුරුයි? Bye. මම අර මුලින්ම කිව්වේ මගේ 2025 විෂන් බෝඩ් එකේ තිබ්බා දෙරණ කලාගම අවුරුදු වලට මටත් ඉන්වයිට් කරයි කියලා. ඉතින් ඒක ඒ අවුරුදු ඉන්වයිට් කරේ නෑ. මට මේ අවුරුද්දේ ඒකට ඉන්වයිට් කරා. ඒක ඉතින් මම ඒකට මහන්සි වුණා. හොඳට වැඩ කරා. අන්න ඒ වගේ තමයි. ඉතින් ඕගොල්ලොත් මොකක් හරි ඕගොල්ලන්ගේ ටාගට් එකක් තියෙනවා. ඒකට ඕගොල්ලෝ හොඳට මහන්සි වෙන්න. එතකොට ඒක කවදම හරි සක්සස් වෙයි. ඔන්න ඔය වගේ තමයි ඉතින් අපේ ගේම්ස් තිබි ඕකට කියන්නේ මම හිතන්නේ පැණි බඹරේ කියලා. මාර මහතල් මේ මම ඕකට මේ සහභාගී වුණේ නෑ. මේ මට බයයි. චාමර සමගින් දිනෙක කාරුකමින් දෙවෙනි ගේම් එක බලන්න. අර වපර එක දාන්න. අපි බලමු. ඔව්. නිකුත් අඩකින් කියන්නේ මේ චාමර උතර කාලා කියනවා. මට මේ ප්‍රෝග්‍රෑම් එකට ගියාම තේරුණ එකම දෙයක් තමයි අපේ ඉන්න ආටිස්ලා මාරම එකමුතුයි. ඉතින් තව දෙයක් තමයි මට අලුතෙන් ආටිස්ලා හම්බුණා. ඒගොල්ලන්ත් එක්ක කතා කරා. ඒගොල්ලෝ මාරම හොඳයි. ඔව් කියන්න ඕනේ මේක තිබ්බේ අප්‍රේල් මාසේ නෙමෙයි. මේක තිබ්බේ මාර්තු අන්තිම සතිය වගේ තමයි තිබ්බේ. මොකද අප්‍රේල් මාසේ කියන්නේ ඉතින් පොඩ්ඩක් හැමෝම බිසි මාසයක්නේ. ඒකින්ද මේක කට්ටිය අල්ලගන්න අමාරු හින්දා මාර්තු අන්තිම සතිය වගේ තමයි තිබ්බේ. ඔන්න ඔබ අපේ කොට්ට පොරතරගෙන් වින් කරේ.
ගියානේ ඔයා. අපි අයිස්ක්‍රීම් කනවා. අපි අයිස්ක්‍රීම් කනවා. very tasty. නවත්ත ගන්න බැරි වෙන කන. දැන් මේ කීවෙනි එක? ඇත්තම තුනද කොහෙද? නේ. ඕ බබා. යමි. හරි මගෙත් මේක නේ. අයිස්ක්‍රීම් කාලා හම්බෙමු. හයි ගයිස්. ඉතින් අද දෙරණ කලාගම අවුරුදු ඉවරුණා. මට මාරම හැපි මම මාර විදිහට ග්‍රේට්ෆුල් වෙනවා මට මේ chance එක හම්බුන එකට. මාර විදිහට ෆන් එකක් ගත්තා. ගේම්ස් කරා. එකක් දෙකක්ද මන්ද වින් කරා. ඒක බලන්න මම හිතන්නේ මේක මේ vlog අවුරුදු වලින් පස්සේ තමයි වැටෙන්නේ. ඉතින් ගොඩක් යාළුවෝ හම්බුණා. අලුතෙන් කට්ටිය හම්බුණා. අපි ෆීල්ඩ් එකේ ආයේ ෆීල්ඩ් එකේම ආයේ ඉතින්. ඉතින් ගොඩක් ආටිස්ලත් එක්ක කතා බහ කරා. ඉතින් එහෙමයි. එහෙනම් දැන් වෙලාව මම හිතන්නේ 6:00 විතර. දැන් ඉවරයි. දැන් එහෙනම් අපි ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා හම්බෙමු. වොෂ් එකක් දාලා පොඩ නිදා ගන්න ඕනේ පොඩ නෙමෙයි හොඳට මාසි අද දවසේ මව්ව හිටියා. මෙතන මං කලුත් වෙලා කමන්නේ. හැමදේම වෙන්නේ හොඳටනේ. එහෙනම් ජය වේවා. හයි ගයිස් ගෙදර ආවා මාර මාන්සි. මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඔව් ඉඳලා කර වෙලා තින්නේ. එහෙනම් මේ අවුරුදු vlog එක දිගටම බලාගෙන ඉන්න. මම හිතන්නේ තමාරි ෆන් දේවල් වෙයි. එහෙනම් මම දිගටම ඔයගලන්ට අප්ඩේට්ස් දෙන්න. එහෙනම් බලාගෙන ඉන්න. 1 week later. හයි. මේ අද අප්‍රේල් 12. ඒ කියන්නේ තව සිංහල අවුරුද්දට තව දවස් 2යි. මම මේ උදේ දැන් ගමනක් ගිහිල්ලා ආවේ. ඒ ගිහිල්ලා එන ටිකට අපේ අම්මා කොකිසුයි මුං කෑවුමයි හදලා ඉවරයි. කෑවුම්. තංකෝ පාරේනේ ඉත මේක. මේක. ඔකේ. ඉතින් හැමෝම අවුරුදු vlog එකක් ඉල්ලපු ඉඳ මම ඉතින් ඔන්න ඩිසයිඩ් කරා vlog එකක් ඔයගලන්ට ගේනවා කියලා. දැන් මුලින්ම කරන්න යන මගේ රූම් එක ගස් කරන්න යන්නේ. රූම් එක මාර විදිහට මේ ඩස්ට් එක තියෙනවා. ඒ වගේම රෙජිත් හැමදාම මට මේ ටික පොඩ්ඩක් ගස් කරන්න බැරි වුණා. ඒ හින්දා රූම් එක මුලින්ම ගස් කරන්න යනවා. යම් බලන්න. රෙජි ටික හැමදාම සම්පූර්ණයෙන්ම මේට ඔක්කොම ඩස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඩස්ට් එකේ මම පොඩ්ඩක් ක්ලීන් කරෙත් නැහැ මේ ටිකේ ඒකින්ද. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් දාගෙන මගේ රූම් එක ගස් කළාම වැඩේ පටන් ගමු. මාර මහන්සි. ලස්සනට නාවල කරලා තියන්නේ. දැන් තියෙන මේ ටික ඔක්කොම අල්මාරියට දාමු. 2 hours later. මම ඉක්මනට වැඩ ටික ඉවර කරලා දුවගෙන ආවා සැලොන් දිම්ම ගාවට. ටක් ගාලා අවුරුද්දට රෙඩි වෙන්න. The next day. Hello guys. Good morning. අද අප්‍රේල් 13. හෙට තමයි අවුරුදු ඊයේ මම කේක් එකක් ඇදුවා. චොක්ලට් කේක් එකක්. ඒක හදලා ඉවරෙද්දී මම හිතන්නේ 12:01. ඒ තමයි බේක් කරන දැම්මේ. කේක් එක හදුවා. හොඳට ආව කියලා හිතනවා. බලමු. රහ හොඳට තියෙනවා කියලා මම හිතනවා.
කට්ටි කියන්න බෑ මොකද අවුරුද්දට මොකද කරේ අලුත් ඇඳුම් ගත්තද ඕගොල්ලෝ ගෙදර කෑම හැදුවද රස කැවිලි හැදුවද කමෙන්ට් කරගෙන යන්න බලන්න ඒකයි කවුද කියන්න බලන්න දෙරණ කලාගමේ අවුරුදු බලපු කට්ටි අවුරුදු දවස උදා වුණා ඉතින් ඉක්මනට ආර අනුභවය නැකත එන්න කලින් ටක් ගාලා මං කරේ හදපු රස කැවිලි ටික ඉක්මනට කැම මේසෙට arrange කරපු එක. ඒක පොඩ්ඩක් ලස්සනට හදලා ඉතින් මගේ ආසම චාරිත්‍රය තමයි බෝ කෙලක් ගිල්න මට මේලයි දකින්නකොට දැන් තිබ්බනම් හොඳයි කියලා. ඔයගොල්ලන්ටත් එහෙමද? ඉතින් මම හදපු කේක් එක ෆස්ට් ටයිම් තමයි කේක් එකක් හදුවේ හරි රහයි. ඉතින් මං කීකී හිටියේ මගේ මේ මොකද්ද ආසම චාරිත්‍රය තමයි ආහාර අනුභවය. ඕගොල්ලන්ගේ මොකද්ද කියන්න බලන්න ඕගොල්ලෝ ආසම චාරිත්‍රය මොකද්ද කියලා. මගේ නම් ආහාර අනුභවය තමයි ඉතින්. හයි දැන් වෙලාව පාන්දර ඇති මම හිතන්නේ 1:15ට විතර දැන් තමයි වොෂ් එකක් දාලා පොඩ්ඩක් ෆ්‍රී වුණේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ වේවා. ඕගොල්ලන්ගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. තරහ මරා මතක් කරලා මේ ලබන්නා වූ සිංහල දෙමළ අවුරුද්ද සාමකාමීව සමරන්න ලැබේවා. මම හිතනවා ඕගොල්ලෝ මගේ අවුරුදු vlog එක මම හිතන්නේ අවුරුදු vlog එකක් ඕගොල්ලෝ කට්ටිය ඉල්ලි හිටියේ ඒකින් තමයි මම අවුරුදු vlog එකක් කරන්න නෙමෙයි හිටියේ. ඉතින් කට්ටිය ඉල්ලපු ඉතින් මම අවුරුදු vlog එකක් කරවන්න. එහෙනම් ඉතින් මගේ අවුරුදු vlog එක බලපු හැමෝන්ටම thank you. තමයි මම කියන්නේ ඉතින්. මං කියන්නේ හිටියේ මේ මම ෆස්ට් ටයිම් තමයි මේ අර කේක් එකක් හදන්න පොඩ්ඩක් try කරලා බැලුවේ. ඉතින් මං කියන්නේ හිටියේ ඕගොල්ලොත් මොකක් හරි නිකන් මොකක් හරි ෆස්ට් ටයිම් try කරන්න ඉන්නවා නම් try කරලා බලන්න. වරදින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි. ඉතින් මාත් ඉතින් නිකම්ම try කරලා බැලුවා. ඉතින් shape එක හරි ගියා. but රහ නියමයි. රහ හොඳයි. ඉතින් ඒක තමයි මං කියන්නේ ඕගොල්ලන්ටත් මොකක් හරි ඕගොල්ලන්ගේ life එකේ මොකක් හරි අලුතෙන් පටන් ගන්න තියෙනවා නම් ඒක හෙට කරන්නම් අද කරන්නම් හෙට කරන්නම් අනිද්දා කරන්නම් එහෙම නෙමෙයි අදම මේ දැම්ම පටන් ගන්න එක සමහරකට ඔයගලන්ට වරදින්නත් පුළුවන් වැරදුනොත් ඉතින් ඒකෙන් මොකක් හරි පාඩමක් ඉගෙන ගන්න. ඒක ඊට පස්සේ ආයි try කරන්න. ඔයගලන්ට try කරන්න කවදම හරි දවසක ඒක හරියනවා. අන්න ඒක තමයි මම කියන්නේ හිටියේ. එහෙනම් මගේ අවුරුදු vlog එක බලපු හැමෝන්ටම thank you. ඔයගලන්ට happy new year. එහෙනම් තව අලුත් vlog එකකින් අපි හම්බෙමු. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න බලන්න මේ අවුරුදු vlog එක ඔයගලන්ට කොහමද මගේ අවුරුදු vlog එක හොඳයිද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් bye. next අලුත් vlog එකකින් හම්බෙමු. bye.